පොඩ්ඩ ඉන්න චුට්ට ඉන්න හරි මං ග්‍රීක් ඊජිප්සියන් මිතොලොජි එක පොඩ්ඩක් ස්ටඩි කරා ඉස්සර ඉඳන්ම මට පොඩි ආසාවක් තිබ්බා ඊද ග්‍රීක් මිතොලොජි එකෙන් ඕ ජපනීස් මිතොලොජි එකකින් ටැටු එකක් ගහන්න මම තමයි එයාට සිලෙක්ට් කරේ ඉජිප්ෂියන් ටැටු එකක් කරමු යාර ජපනීස් ට්‍රැඩිෂනල් එතකොට ග්‍රීක් වගේ ඒවා ටිකක් ලංකාවේ වැඩිපුර යන නිසා මං කෝ ඉජිප්ෂියන් ටැටු එකකට යන්න ඇත්තටම ක්ලයන්ට් මාර සපෝට් එකක් දුන්නා ටැටු එකට. ඒ කියන්නේ දවස් 4ක් මාර පේන්ෆුල්. ඒක පළවෙනි දවස ෂේප් මේ ස්ලීව් එකේ මෙන්න මේ කෑල්ල ගන්න විතරක් යාම හිතන පැය 13ක් 14ක් විතර ගත්ත. එච්චරට එයා ඩීටේල් ફોකස් කරලා ගැහුවේ. අනුබිස්ගේ බෙල්ල හරිය ගත්තොත් ගොඩාක් ඩීටේල්ස් තියෙනවා ඒ ටැටු එකේ. ඒ ටික ගන්න සාමාන්‍යයෙන් පැය එකමාරක් දෙකක් වගේ ටයිම් එකක් ගියා මට. බෙල්ල එහෙම මට මතකයි පැය එකමාරක් විතර ගියා ඒක ගහන්න. මම කොහොමද අනුබිස් ෆෝකස් කරන්න ඕන වුණා. ක්ලයින්ට් මට රික්වෙස්ට් කරේ එයාට අනුබිස් he is the god of death, it is the god of life. එතකොට අර ඒ දෙන්නා මේව කරලා balance of life එකක් මගේ ටැටු එකෙන් එළියට දෙන්න. එයාට තව third eye එකක් ඇඩ් ඔන්න ඕන කියලා කිව්වා. third eye එකක් ඇඩ් කරන්න කියලා එයා ඒක ගාන්ට ප්ලේස් කරා. ඒක ඒ කියන්නේ ඒ third eye එක එතන superior ටම ප්ලේස් වුණා. ඊට පස්සේ second day එක තමයි අපි හෝරස් එක ගැව්වේ. පළවෙනි දවසේ අපි අනුබිස් පීස් එකේ දාගත්ත නෙගටිව් ලයින් එකම මම දෙවෙනි දවසේ හෝරස් පීස් එකෙත් ඒ විදියටම ෆුල් ආර්ම් එක එක විදියට කනෙක්ට් වෙන විදියට තමයි මේ සෙට් එකම ඇඩ් කරේ. එතනින් එයා කිව්ව පොඩි ෂේඩින් එකක් යමු කියලා. ඊට පස්සේ එයා නෙගටිව් ලයින් එකක් මෙහෙම අත දිගේම ඇඳා. එයාගේ හෝල් අයිඩියා එකක් තිබ්බා ටැටු එකට කලින් කොහොමද වෙන්න ඕනේ කියලා. මං ගාව අයිඩියා එකක් තිබ්බා. ඒ කියන්නේ මම ඒකත් එක්ක තමයි එයාගේ ආර්ම් එකේ සයිස් එකට මැච් වෙන විදිහට ඩිසයින් කරේ. ඊට පස්සේ third day එකේ තමයි අපි රාව ගැහුවේ. මේ අනුබීස්ට පස්සේ මම ගොඩක් මාස රාගේ ටැටු එකට. සෑහෙන ඉරේ. දැන් තියෙන්නේ බිල්ලේ ටික කළු වෙන හරියක් තියෙන උඩට ටික. මේ හරිය. ඔව්. බලමු අපි යාටත් සාමාන්‍යයෙන් හිට අර දාගෙන තමයි මෙහෙම අවුලන්නේ රෂ් එක. නෑ අවුලක් නෑ. අමාරු අවුලක්. ඊට පස්සේ ෆෝර්ත් ඩේ එකේ තමයි මේක ගැව්වේ. ඒක ඇතුලෙන් අපි ඉජිප්ෂියන් සිම්බල්ස් වගේ පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දැම්මා. එතනින් තමයි පොඩි ලස්සනක් ලুকু ලස්සනක් එතනින් ආවා. එයාගේ ෆුල් එළියේ තියෙන සම්පූර්ණ ආර්ම් එකේ ඩිසයින් එක ඔක්කොම අපි හදලා ඒකට මැච් වෙන විදිහට අපි ඉන බයි ෂේප් එකේ ඩිසයින් එක සිලෙක්ට් කරලා දුන්නා එයාට. ටැටු එක ගහද්දි ටැටු එකේ පේන් එක ගැන නම් එච්චර ලොකු පේන් එකක් තිබ්බේ නෑ. බ්‍රේක්ස් ගොඩක් පොඩ්ඩක් ගත්තා. පොඩ්ඩක් චිරා කිව්වා අමාරු වෙන තැන් වල යාට කියන්න කියලා. එයාගේ සපෝට් එකේ හින්දා තමයි මං හිතන්නේ මට මෙච්චර ඩීටේල් ફોකස් කරගන්න පුළුවන් වුණේ ටැටු එකේ. ඇත්තටම thank you දුන්න සපෝට් එකට. ඔව් ඉතින් යුනික් ටැටු එකක්. Been on my shit consistent. They could've matched that distance.